ඉතින් ගායිස් ඔන්න මස්කට් වලින් අපි උදේ කෑම අරගෙන මස්කට් වලින් ඉඳලා කිලෝමීටර් 160ක් දුර එන්න ඕන පෙබල්ස් බීච් එකට. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නවා පෙබල්ස් බීච් එක. එහෙනම් ඔන්න බලන්නකෝ. ඉතින් ගායිස් මෙතන පෙබල්ස් බීච් එක කියන්න තව හේතුවක් තියෙනවා. ඔන්න මම ඔයාලට පෙන්නන්නම් ඒක. බලන්න මෙතන මේ බීච් එකේ තියෙන්නේ වැලි නෙමෙයි තනිකරම පෙබල්ස් වගේ ගල් කැට. ඉතින් මම හිතනවා ඒක තමයි මෙතනට පෙබල්ස් බීච් එක කියලා නම වැටලා තියෙන්නේ. ඉතින් ගායිස් තනිකරම පෙබල්ස් තමයි මේ බීච් එක. මේකේ වැල්ලට වැඩිය මෙන්න මේ ගල් තමයි මේ මුළු බීච් එකේම තියෙන්නේ. ඉතින් සුපිරිම ප්ලේස් එකක්. ඉතින් ගායිස් මෙතන ඇත්තරම පට්ටම view එකක් තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් පොඩි කැම්පින් එකක් එහෙම ගහනවා නම් සුපිරිම ප්ලේස් එකක් තියෙන්නේ. පට්ටම ලස්සනයි මුළු බීච් එකම. ඉතින් ගායිස් ඇත්තරම මැද පෙරදිග තියෙන රටවල් වලින් ගත්තොත් ඉතාලම සුන්දර රටක් තමයි මේ ඕමාන් කියන්නේ. ඉතින් ඩුබායි වල එහෙම නැත්නම් සෞදියේ වැඩ කරනවාට හරිම ලේසියෙන් විසිට් කරන්න පුළුවන් රටක් මේක. විශේෂයෙන් ඩුබායි වල ඉන්න කට්ටියට. ඉතින් අපි ඊළඟ ප්ලේස් එකේදී අනිවාර්යයෙන්ම හම්බෙමු.